36යි. මම්මයි ගණන් කරලා තිබ්බේ. 36ක් මට ගියවරද මට තෑගි 37ක් තිබ්බා. ඒකත් ඒ උඩට සමහර ඒවා ගියවුන් දෙවට වඩා ලොකුයි. ඒක කොච්චර ලොකුද මට වැඩක් නෑ. අනේ පුතේ කෑ ගහන්න එපා. අපි එළියට ගියාම පුතාට තව තෑගි දෙකක් අරන් දෙන්නම්. දැන් ඔක්කොම හරිනේ. මේක හොඳට මතක තියාගන්නවා. මොනවා හරි දෙයක් සිද්ධ වුණොත් මං ආයෙත් කියන්නේ. ඔබට සතියක් යනකම් කෑම මුකුත් නැහැ. තේරුණා නේද? කොහෙලවෙන්නවත් නෑනේ. මොකද? නැගිටිනවා. යාට නිින්ද ගිහලා තියෙන්නේ. අපෝ මහ කම්මැලියෙක්. ඕවා ගණන් ගන්න එපා. එයාට මේ කිසිම දෙයක් ගැන හරියට තේරෙන්නේ නැහැ. හැමදාම කූඩුවක ඉන්නවා කියන එක මිනිස්සු මෙතනට ඇවිල්ලා ඔයාට කරදර කරනවා කියන එක ගැන. ඔයාට මං කියන දේ ඇහෙනවද? නෑ මේකයි. මම මීට කලින් සර්පයොත් එක්ක කතා කරලා නෑ. ඇත්තටම හැමදාමත් ඔයා මිනිස්සුත් එක්ක කතා කරනවද? වෙන රටකින් නේද ඔයා ආවේ? ඔයා තනියම දෙන්නේ. පවුලේ කවුරුවත් නැද්ද? ඇත්තද? ඔයත් මම වගේමයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ. තාත්තා මෙන්න මෙයා නැගිටලා අයින් වෙනවා. තාත්තා ඉක්මනට එන්නකෝ. ඒක සුළු දෙයක් නේ. අපි ඉක්මනට යන්න මාරු කරගමු. කියනවා මොකද උනේ කියලා. සැරයක් කිව්වනේ මන් දන්නේ නැහැ කියලා. එතන තිබුණු වීදුරු එක පාටම නැති උනේ මැජික් එකක් වගේ. මේ ලෝකෙ කොහෙවත් මැජික් කියලා දෙයක් නැහැ. මගේ යාළුවෙක් මට කාඩ් එකක්. තාත්තා මෙන්න ඔක මෙහාට දෙනවා. ඕක මගේ. පිස්සුද? කවුද ඔයාට ලියුම් එවන්න ඉන්නේ? බලමුකෝ ආපහු මේකෙන් ලියුම් දාන හැටි.